යෝ වෙල්කම්. ඉතින් ඔයාලා හැමෝටම අද අපි බලමු ඔයාලගේ මොබයිල් ෆෝන් එකේ ඔයාලට නැතුවම බැරි ෂෝට් කීස් මොනවද කියලා. ඉතින් ඔයාලා බලන්න මේ ඔයාලා අනිවාර්යෙන් ඔන් කරගෙන තියෙන්නේ කියලා. ඔයාලා මුලින්ම යන්න ඕනේ මේකට settings වලට. settings වලට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතන මේ වගේ view එකක්. ඒතර ඔයා මෙතනින් යන්න additional settings වලට. additional settings වලට ඔයාගේ additional settings ඔයාගේ mobile phone එකේ වෙනම නමකින් කියන්න පුළුවන්. ඒකත් පල්ලෙහා comment කරන් යන්න අනිවාර්යෙන්. ඊට පස්සේ ඔයා යන්න මෙතන additional settings වලට ගියාට පස්සේ guest shortcut කියන එකට. guest shortcut කියන එකේ ඔයාලට පෙන්නනවා මෙන්න මේ වගේ view එක. launch reel assistant, take screenshot, partial screenshot, launch camera, turn on torch, power off වගේ මේ ගොඩක් සාමාන්‍ය view එකක් පෙන්වනවා. ඔයාගේ මීටරට වැඩි වෙන්නත් පුළුවන් ගොඩක් දුරට. ඒක එච්චර හිතන්න එපා. ඔයාගේ මොබයිල් එකට දීලා තියෙන ෆන්ක්ෂන්ස් තමයි ඒ. ඒතර launch reel assistant. ඒ කියන්නේ මේක මේ පෙන්වන්නේ ඔයාගේ power button එක තප්පර 0.5ක් ඔබාගෙන ඉඳියට පස්සේ ඔයාගේ digital assistant on වෙන විදිහට තමයි මේ system එක තියෙන්නේ. ඒ කියන්නේ මගේ නම් මෙන්න මේ විදිහට Gemini තමයි on වෙන්නේ, open වෙන්නේ. එතකොට ඒක එහෙම ඊට පස්සේ take screenshot කියන්නේ slide 3 fingers down, volume down plus power button. ඒ කියන්නේ ඔයා ඇඟිලි තුන එකපාර ස්ක්‍රීන් එක උඩ ඇද්දොත් පල්ලෙහාට ඔයාලට ස්ක්‍රීන්ෂොට් එක වදිනවා. එහෙම නැත්නම් volume down එකයි power button එකයි එඹුවට පස්සේ ස්ක්‍රීන්ෂොට් එක ගොඩක් අයගේ volume down එක තමයි තියෙන්නේ. volume down එක power button. ඒතර මේ 3 fingers දෙන්නේ. okay Xiaomi mobile එක නම් තියෙන්නේ ගොඩක් වෙලාවට මේක තමයි තියෙන්නේ 3 fingers එක. ඊළඟට අපි යමු launch camera කියන එකට. launch camera කියන එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් double press the power button. ඊට පස්සේ double press volume down when the screen is low. ඒ කියන්නේ මෙතන කියන්නේ power button එක දෙපාරක් එබුවට පස්සේ camera on වෙන විදිහට ඔයාලට හදන්න පුළුවන්. එහෙම නැත්නම් double press volume down when the screen is low. කියන්නේ screen එක lock කරලා දෙද්දි volume down එක දෙපාරක් එබුවොත් ඔයාගේ camera open වෙන විදිහට තමයි මේ shortcut එක තියෙන්නේ. ඉතින් මම දැන්ට යූස් කරන්නේ මේ volume down එක තමයි යූස් කරන්නේ. එතකොට ඒකට හේතුව මම ඉස්සරහට වඩ පෙන්නන්න ඒක ඔයාලගේ කැමැත්ත. මම කැමති විදිහට මේක මම volume down එක දාලා දෙන. එතන මට පහසු විදිහට ඒ වගේ ඔයාලත් බලන්න ඔයාලට පහසු විදිහට තමයි හදාගන්න ඕන ගොඩක්. මොකද මේ shortcut එකක් කියන්න අපි වැඩ පහසු කරන එකක්. ඒතර ඒ විදිහට ඊළඟට ඔයාලා යන්න මෙතනින් turn on torch. ඒතර මම double press the power button. power button එක double press කරන විදිහට දාලා තියෙන්නේ. power button එක double press කරාට පස්සේ torch එක on වෙන විදිහට තමයි මම මේක හදලා තියෙන්නේ. ඒතර මම ඉස්සෙල්ලා කැමරා එක දැම්මේ නැත්නම් ඒකයි මෙතනදී. ඔයාලට බලන්න පුළුවන් මම power button එක double press කරාට පස්සේ ඒකෙන් දෙපාරක් එබුවට පස්සේ මෙතන torch is on කියලා උඩින් වැටෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒතර මේ විදිහට තමයි මම හදාගෙන තියෙන්නේ. ඔයාලට මේක ලේසි විදිහට අරගෙන හදාගන්න. ඊළඟට power off කරන්න ක්‍රම දෙකක් තියෙනවා ගොඩක්. මේකෙදි මෙතනදි පෙන්වන්නේ ඔයාලට power off කරන්න පුළුවන් ඔයාගේ power button එක තත්පර 3ක් ඔබාගෙන ඉඳියොත්. එහෙම නැත්නම් ඔයාගේ volume button එකයි volume up කියන්නේ වැඩි කරන එක volume button එක වැඩි කරන button එක volume up button එකයි power button එක දෙකම එකපාර ඔබාගෙන ඉඳියොත් ඒත් power off කරන්න පුළුවන්. මේක ඔයාලට කැමති විදිහට ඔයාලා හදාගන්න ලේසි විදිහට මෙතනදි බලන්න ඔයා ගොඩක් වෙලාවට ඔයාට ලේසි විදිහ මොකක්ද නැත්නම් ඔයාගේ සිකියුරිටි එකට පොඩ්ඩක් ගැලපෙන විදිහක් වගේ පොඩි මේකක් බලන්න ඒ විදිහට බලලා ඔයා හදාගන්න. එතකොට මම මෙතන දාලා තියෙන්නේ power button එක ඔබාගෙන ගියාම power එක open විදිහට. එතකොට ඔයාලත් මේ වගේ බලන්න ඔයාලගේ mobile phones වල තියෙන මොනවාද shortcuts කියලා අනිවාර්යෙන් ඒ වගේ සැලකිල්ලෙන් ඉන්න. මොකද ඔයාට ඔයාගේ සියලුම වැඩ පහසු කරගන්න මේ short keys අනිවාර්යෙන් වැදගත් වෙනවා. එතකොට ඔයාලා මේවා on කරගෙන තියෙන කියලා පල්ලෙන් කමෙන්ට් කරන් යන්න අනිවාර්යෙන් අමතක කරන්න එපා. ඉතින් guys ඔයාලගේ short keys තියෙන මීටර වෙනස් නම් වලින් ඒකත් පල්ලෙන් කමෙන්ට් කරන් යන්න. ඔයාලගේ යාළුවන්ටත් වෙන share කරන්න, like කරන්න, comment කරන්න, අනිවාර්යයෙන්ම subscribe කරන්න.